දින දෙකක් පුරා පවතින ඇමරිකාවේ ලොස් ඇන්ජලීසි විරෝධතා මධ්‍යයේ විරෝධතාකරුවන් විසින් වීදිවලට ගිනි තබා පොලිසියට ගල්මුල් ප්‍රහාර එල්ල කර රජයේ ගොඩනැගිලි සහ වාහන විනාශ කර තිබෙනවා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තත්ත්වය පාලනය කිරීම සඳහා ජාතික ආරක්ෂක හමුදාවේ 2000ක් යොදාවත් තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නගරයේ නීති විරෝධී සංක්‍රමණිකයින්ට එරෙහිව දිවත් කර ඇති දැඩි ක්‍රියාමාර්ගවලට එරෙහිව පැවති විරෝධතා ප්‍රචණ්ඩත්වයට හැරී තිබෙනවා. ජූනි 6-7 දිනවල සිදු කරන ලද සංක්‍රමණික වැටලීම් හේතුවෙන් පැන නැගුණු මෙම විරෝධතා ජනාධිපති ට්‍රම්ප්ගේ පිටුහල් කිරීමේ ප්‍රතිපත්තියට එරෙහිව දැඩි ලෙස ක්‍රියාත්මක වනවා. ඉරිදා උදෑසන විරෝධතාකරුවන් පොලිසියට ගල් හා රතිඤ්ඤා ප්‍රහාර එල්ල කළා. ඊට අමතරව ඔවුන් ආරක්ෂක හමුදා සහ ආගමන හා රේගු බලාත්මක කිරීමේ ආයතන වෙත කඳුළු ගෑස් සහ පෙට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ල කර තිබෙනවා. රජයේ ගොඩනැගිලි සහ වාහන කීපයක් මත සටන් පාට ලියා තිබෙන අතර සාප්පු වලටද ගිනි තබා වෙනස් දැල් කීපයක් විනාශ කර තිබෙනවා. විරෝධතාකරුවන් බොහෝ දෙනෙකු සටන් පාට කියමින් ඉන්නවා. විරෝධතාකරුවන් ප්‍රධාන වශයෙන් සංක්‍රමණික ප්‍රජාආධාරකරුවන්, ප්‍රදේශවාසීන් සහ මානුෂීය සංක්‍රමණික අයිතිවාසිකම් සඳහා වූ සන්ධානය සහ ජාතික දින කම්කරු සංවිධානයේ වැනි සංක්‍රමණික අයිතිවාසිකම් සංවිධානවල සමාජිකයින්ගෙන් සමන්විත වෙනවා.